සමතෙකිය එහුණද පබා නංගිට පවසන වැකිය ඉවරයි තින් තුන් මාසේ පොඩි එකිය මේ කවි මඩුව තුල ඉහළම කිරුල ලබා මම ජය ලබන්නෙමි දහමට අනුව සොබා ඇවිදින් සිටි ලාමක කිවිවරිය පබා කවදත් ලලිත් මයියා ඔබ ළඟ බබා ඉස්සර පෑ මට ආදර යුද්ද අද එන එක නම් අද මෙහි එන එක නැත නිවැරැත්ද පැනයක් ඇත මගේ ඔළුවට ඇත්ද දරුවද ඔබගෙන් දෙන දෑවැත්ද ඇය කරබා ඉන්නට මට බෑ දැන්නම් අපටත් පුළුවනි හොඳ හොඳ වන්නම් ගෙදර ගිහින් නංගිව කරපින්නම් ඉල්ලන ඉල්ලන දෑවැති දෙන්නම් ඉල්ලන ඉල්ලන දෑවැති දෙන්නම් ඔවැනි කතා දෙන්නම් මට වානා ගෙදර යවනවද ඔබේ සුදු නෝනා කොල්ලන් නැත මෙහි මට ඇස මානා අන්තක් පුරයක් නැත මට ඕනා දිවියේ අවැසිය මට වෙනසක්ද එහෙම වුණා නම් මොන සතුටක්ද හිටියට මක් වෙනවද දුසිමක්ද දෙන්නෙක් හිටියම එය වරදක්ද දෙන්නෙක් ගත්තට එය වරදක්ද එවිද කෙරෙන පොරින් නම් අරගන්නට බැහැ කෙනෙකු බලින් නම් බේරිල්ලක් නොලැබේවි ඇගින්නම් කාලහමාරයි ගෙදර ගිහින්නම් කාලහමාරයි ගෙදර ගිහින්නම් පපා අපේ හොඳටම දඟ මල්ල ලලිතුත් එන්නේ ඒ කිව ඉල්ල නැති වෙන්නට කලියෙන් සැනසිල්ල ලක්මි උඹ අරගන් දොර පොල්ල ලක්මි උඹ අරගන් දොර පොල්ල ඇතිවේ හත පතුලට මගේ සැකද අපිට ගහන්නේ මෙහි මොන එකද බේරගන්න පුළුවනි ඒ ටිකද ඇය කැමති නම් අක්කට මොකද ඇය කැමති නම් අක්කට මොකද උන් දෙන්නම මගුල් නටති එහෙනම් දැන් අපට ඉතින්
මොකද ස්වියා නරඹන අය බලන් ඉන්නේ ඇස් ගෙඩි දෙක උඩට තියා රතු රන්වන් පාටින් බැබලේ අකුරැස්සේ ටිකිරිලියා කෙල් පරිස්සමින් වසනපුරුයි රතු පස්වල කබර ගොයා පරිස්සමින් වසනපුරුයි රතු පස්වල කබර ගොයා හංගාගෙන මුහුණ හුවක් අපට තියා කවුදෝ කෙනෙක් දැම් මෙතැනදී නොමාග ගියා මං කිව්වාට විමසමු විස්තරය සොයා අතගා බලනු වලිගය තියනවාද කියා Kalian mana orang malah emang kalau dia berlalu lah, perginya lebih kita meter, pakai apa dah? ලොකු ලොකු පදවි දෙන කොට ගායකයාට මන්තිරි පදවි හිමි වෙනවලු නළුවාට දුක සැප දෙකේදිම ඔබ ළඟ හිටියාට ඔබ හුවෙන්ද සලකන්නේ කවියාට සෝපවතක් ලියූ කලිය ඇස්සිදිරියේ කොයි කාගෙත් සැලකිලිය පස්සට හැරී ඔහු කිවිඳුට දෙන කුලිය පිස්සෙකි දිලින් දෙකි යන විරුදාවලිය ඒ මගේ නොවෙයි බීඑච් කියපු කවියකි අදටත් වලංගුයි බැලුවහම එම වැකි හිටිවන කියන එක සුළු නොවෙයි හිටිවන කියන එක බර සමා මෙතනින් ගණ්ඩ බැරි නම් තව දුරට මෙතනින් දානු බැරි නම් හූ වලට කොමා අද කවි මඩුව තත්පරයෙන් කරමින් නිමා කෙරෙන කටයුතු නැහැ අසෝබන කවි උල්පතක් ඇත පපුවට ගලායන බාධා කළොත් තව දුරටත් බලාගෙන ජීවන කවිය මත පිබිදෙන පරිදි දයක් කවියෙකු තුලින් ගෙවූ නාක් අද දින දිනයක් ඔබ වැනි කෙනෙක් විය යුතු නැහැ මෙතන බයක් පළවෙනි පන්දුවට ලැබියන් ලකුණු 6ක් සංවාදයක් ඇත්තේ මේ අතරටය ඔබ අප එක්කුණෙත් පූර්වේ පිනකටය ලලිතුයි සුචිත්‍රයි අරඹති කවි වටය
දෙන්නම ගෝලයින් ආඩම්බර මටය හිතවත් ලාලිත් දුටුවා මැවිය ආදරයක් නැවූ නැවූ නැගගින් මෙහින් ආවද කී සැරයක් හිත බැතිය වැඩිපුර පිළිබඳ කීමට අකමැතිය ඉඩදිය නොහැක රැකගත යුතුව ඇත කවි මඩුවෙම ගතිය ඕවරයක් මොටද එක පන්දුව ඇතිය අකමැති උනේ සම පිනිදිය කලස නොමවෙනු මලේ ඔබ ඔය විදියට අලස පෙම්බර මලනුවනි අයියන්ඩිය විලස රතු පස් වෙලදිමං එල්ලලාද රතු පස් වෙලදි අද එලනෙමි රතු පලස ඇරයුම් කොට ඔබට කවි මඩුවකට ගමේ නොසිතමි රකින්නට මම ගෞරවය නමේ නොරැඳී මෙතන තව දුරටත් සතුටු කමේ අරගන් අතට අසිපත රතු පලස නෙමේ හොඳ සෙල්ලන් තියෙන්නේ තව එළිවෙන ජාමෙටයි මගේ හදවත දිව යන්නේ අපේ පැරණි කීමටයි ලක්වන්නේ නැති දෙනෙදකි කොහොමත් පසු බෑමටයි මගේ ඇරයුම දැන් දෙන්නේ නන්දනිටයි පේමටයි සවිවාරම ලැබ පොඩියව දියෙහිද දෙන්නෙමි කවි රසය මෙම කවි පිරිස මැද කවදත් යුතුයකමකි මම ඉටු කරන ලද අරඹමි කවියක
කිව්ලකි ආයි ලෙව්ලකි ආයි සරසවි මල් ගොමුවේ ලේකිරි සුවඳිනි කවි රස මගේ තොලත තෙමුවේ සිතකස කවි සරසවියේ උණුසුම් සුව නන්දනීගේ අත අල්ලං කරලිය මත එතුනා ඇගේ හිතින් කොහොම උනත් පතන පැතුම් පැතුනා අතපය ටික විසි කර කර හිටිවන පද ගෙතුනා ගැහැණු අතක් මගේ මූණට වදීද බය හිතුනා ජනක චන්ද්‍රතිලකත් මෙහි එහා ගමේ සුනිල් පෙරේරත් ලකුණකි අපේ කමේ දෙන්නම ගෞරවය රැකගෙන සිටි නමේ එනුමැන පෙරට විමසිල්ලෙනි සබාතෙමේ කට මෙතන හිටිවන කියවෙනවා වියත් යාබද ගමේ නැති උනිමට තිබුණ බියත් ලය සොයුරෙකි රතු පස්වල මල්ලි ඔයත් අපි කවියන්ය ජීඇම් පරපුරට අයත් හිතමිතු ලලිත කවියානන් බොහොම හොඳ පළවන පන්දුවය පොත එළියන ලද කරුණක් කියන්නම් මම මේ සබය මැද හරි ලස්සනය රතු පස්වල ගමම අද පොඩි අවදියම හඳුනන හොඳ නරක දෙක රතු පස්වල ලලිත් යයි එල කවිය රැක නිතරම සතුටු වෙයි ඔය ප්‍රිය මුහුණ දැක මම අකමැති මල්ලියා නැවුනගින එක තුන් දවසක්ම පිට පිට නිදි වරාගෙන රජ රට ඉඳන් ආවෙමි කවි රසේ දැන
ඇය කියූ කවිය සලකන්නේ අගේ කොටයි කවියා මුලින් කී දෙය වැටහුනේ මටයි දැන් එලි කරන්නේ රැස්වුණු ඔයාලටයි ඔහු GM කිව්වේ ගම්පහඩි පොවටයි එක්නේ මම පරපුරකට දාව ඕගේ පද නොමැත කිසි දින මාගාව හඳුනා ගනු කිවිඳ මේ හෙළ කවියාව කුන්දනු එපා ඔබ නිදි කොටියාව නිරෝෂන්ගේ හරිම හැඩයි හිටිවන ගැලපිල්ල ඔබගෙන් දිය යුතුමයි අද අත්පුඩි සැලකිල්ල බලාගන්න පුළුවනි දැන් ඉඟසුඟ නැටවිල්ල ඒ එක්කම කැඳවන්නන් පත්මා පොඩි කෙල්ල අස්වල ග්‍රවුන්ඩ් එකම අද දිනයේදී හැඩ කර පළවෙනි පන්දුව දැම්මා ලලිතුත් මෙහි බර කර කවි කිවිඳියෝ පුද දෙන විට ඔහු වෙත මෙහි උපහර දෙනු මැන අද හැම දෙනාම අත් පොළ හරසර හිරිමල් වියේදිම තර තවි කිරි පෙව්ව ඉල්ලන් හාර හාරා කවි මිනි සෙව්ව දුරකථනයෙන් සවනට නැරයුමත් තිව්ව පුදුගේ කවි සුවඳ යයි සිය සිය ගව්ව ගරු සමිඳුත් ගාල්ලෙන්ය ඇත මෙතනත් මුලසුන අජිත් සමග කොළඹගේද මාළඹෙන්ය වැඩ දෙන රතු පස්වල මහනඩයකි අද මෙතැනට පැමිණුන ගම්පහ කොළුවා එයි අද බැට් එක මෙහි අරගෙන හිටි කවි සුවන පතුරන අද වටේ රට පෙළහර පායි අද දිනු ගමේ සිට පවසන්නේ මක්කාද ලලිතුයි රතු පස්වලට ලලිතුයි මහා ලොක්කාද විමසන රිසින් ආවලු ලොකු අක්කාද පළවෙනි පන්දුවේ හැඩ වැඩ දැක්කාද
ඔබ දුන් සහාය සලකන්නෙමි අගය කොට පත් කළ හැකිය හැම හිත් මට සතුටකට බුහුමන් කළ හොතින් ඔය අත් එකතු කොට කවි වාදයක් අරඹන්නම් මෙතැන සිට අමර සිංහත් කවි ආරේ සෙන්පතියෙක්ය වටිනාකම මට තේරේ හිඳුරංගල ශ්‍රියා නොදුවයි අවිචාරේ ඔය දින්නටය වාදෙට පැටලෙන වාරේ ෆෑන් එකක් ගමු පිරිසක් නැත්තේ රතු පස්වල කවි මඩුවේ මාහිර කරන්නට සැරසෙයි මල පුඩුවේ හිඳුරංගල ශ්‍රියා කවදත් දර දඬුවේ ඔය බුල්ඩෝසරේ හැපුනොත් ඇට කුඩුවේ මූලාසනෙන් මෙහි කළ ඇගයුමක් දිගේ ඔබ හැප්පෙන්නට ඔබේ නෑ අදහසක් මගේ දුටුවම නොමැත දැන් මස් කලදකුත් ඇගේ කැරකොප්පුවෙන් නැගිටලා ආයෙකෙක් වගේ කවි මඩුවල දිමා දුටු විට අඩි හැප්පූ හිඳුරංගල නගාවාදෙට මග කැප්පූ ඇටකටු බොඩිය ගැන මෙහි කර ඇත ඔප්පු හීනෙන් මටත් පේනවා දැන් කැරකොප්පු ඉස්සර අමරේ සිටි ඇති නිකමට සීවේ ජිම්පප් පාවගේ කාටුන් සිනමාවේ මට නං විමතියකි මොන දෙය සිදු වූවේ ඔය හැටි දිගන්නට ඔබ මොනවද කෑවේ ටීවී එකෙන් රස ගුණ දේ ගැන ඇහුනේ ඒවායින් යතුන් වේලම පිරිමැහුනේ මුළුසේ සතම වැය කොට මාගෙට නැහුනේ ඒකෙන් තමයි මේ තරමට ඇට ගැහුනේ ටීවී එකේ ගෑනුන් එක තාලේ
ගෙදරට රූපවාහිනියක් ඇවිදිල්ලා ලස්සන ගෑනු උදවිය එහි පොත පෙල්ලා රසගුණ කියන මොහොතේදී අතපය හොල්ලා මස් කරි බෝල මම අමු අමුවෙම ගිල්ලා වෛවාරණ කෑම නිපයන නොයෙක් රට වැඩි මිල මුදලදී අරගෙන ඇවිත් ගෙට ගිල්ලොත් ඔහොම ගෑනුන්ගේ පෙරැත්තට අමරට අද හෙටම යා හැක කනත්තට දුටු විට වෙළඳ දැන්වීමක සිටි නිලිය කිරි පිටි ජාතියක් ගැන ඇති විය ජොලිය එය දිව් පසුව යන්නට වී බඩ එළිය මුළු සතියක්ම බදු ගත්තා වැසි කිලිය ඉපාටයි මොලේ ටිකක් ඔබ පිළිබඳව ඇති වෙනවා හිතේ දුකක් අමරේ බීව කිරි පිටි ගැන නොවේ සැකක් බඩදරු අම්මලා බොන ජාතියේ එකක් පෙන්නුව විටදී SLS සහතිකය හොඳටම රැවටුනේ මම එය දැක දැකය යන්තම් බේරුනේ මේ ඇට කටු ටිකය ඒකෙන් උනේ නොනත් පැන ගිය